හෙලෝ යාළුවනේ ඔයාලට කොහොමද? ඉතින් වෙනද වගේම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා හිරුමි ගුණවර්ධන මගේ YouTube channel එකට. ඒ වගේම මම මුලින්ම කියන්න ඕන මගේ වීඩියෝ එක දැකලා ඒක ක්ලික් කරලා මගෙත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජර්නලින් කරද්දී ඇතිවෙන ගැටලු පිළිබඳව. ජර්නලින් කරද්දී අපි ස්ටේෂනරිස් ගන්න ඕනනේ. ඉතින් ඔන්න ඕවත් එක්ක ඇතිවෙන ගැටලු තමයි මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මුලින්ම ජර්නලින් කරන්න පටන් ගත්තේ 2023 අවුරුද්දේ. ඉතින් මේ වෙද්දි මම ජර්නල් බුක් 3ක් හදලා ඉවරයි. ඒ ජර්නල් බුක් 3 හදද්දී ඇතිවුණු ගැටලු තමයි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. අපි දැන් ඉන්නේ නොවැම්බර් මාසේ දෙවනි සතියත් පහුවෙන ගමන්. ඉතින් ජර්නල් කරන අය දැන් ඉදිරි අවුරුද්දට පොත් ගන්න එක ස්ටේෂනරි ගන්න පෙළඹෙනවා. ඉතින් මේ ස්ටේෂනරි ගනිද්දි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි ජර්නල් බුක් එකක් ගන්න අවුරුද්දටම එකපාරයිනේ. ඉතින් මම පහුගිය අවුරුදු 3 හදපු ජර්නල් බුක් 3ත් එක්ක මට ඇති වෙච්ච ගැටලු ඔයාලත් එක්කත් ෂෙයා කරගත්තොතින් මට හිතුණා ඔයාලට ඒ ගැටලු අවම කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන්නේ මම 2023 අවුරුද්දේ මුලින්ම හදපු ජර්නල් බුක් එක. මේ තියෙන්නේ මගේ 2023 අවුරුද්දේ මම පළවෙනියටම හදපු ජර්නල් එක. ඒ වගේම මේ තියෙන්නේ මම 2024 අවුරුද්දේ දෙවනියට හදපු ජර්නල් එක. මගේ දෙවනි ජර්නල් එක 2024 අවුරුද්දේ. ඒ වගේම මෙතන තියෙනවා මගේ 2025 මේ අවුරුද්දේ මම හදපු මගේ ජර්නල් එක. ඉතින් මෙන්න මේ ජර්නල් පොත් 3 හදද්දී මට ඇති වුණු ගැටලු ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මගෙත් එක්ක. මේ පොත මම අරගත්තේ Facebook එකේ දැකලා ලංකාවේ page එකකින්. ඉතින් මේ පොතේ cover page එක නම් හරිම ලස්සනයි, ගොඩක් cute. A4 size dotted pages තියෙන bullet journal book එකක් තමයි මේක. මේ පොතේ තිබුණු ගැටලුව තමයි මේ පොතේ පිටු හරිම තුනි. ඉතින් මට ඒක ලොකු ගැටලුවක් වුණා. මම ඔයාලට පෙන්නන්නම්. මම මෙන්න මේ මාර්ච් කියලා ලියලා තියෙන එක බලන්න. ඒක මම ජෙල් පෙන් එකකින් තමයි ලිව්වේ. නමුත් ඒක ඒ විදිහටම ඔන්න ඔය පේන විදියට අනිත් පැත්තේ වැදිලා තියෙනවා. ඉතින් මේ පොතේ ජෙල් පෙන් එකක්වත් හයිලයිට් පෙන් එකක්වත් කිසිම දෙයක් යූස් කරන්න බැහැ. කාබන් පෙන් වලින් විතරයි ලියන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් අපි කැමති අර අපේ ජර්නල් හයිලයිට් කරලා එක ජෙල් පෙන් වලින් ලස්සන පාට වලින් ලියලා එහෙම පාවිච්චි කරන්නනේ. ඉතින් මේ පොතේ එහෙම මොනවත් කරන්න බෑ. ඉතින් මම ඒ වෙනුවට කරේ ජෙල් පෙන් වලින් ලියලා වෙනම කොළවල මේ පොතේ අලවපු එක තමයි කරේ. ඊට පස්සේ මම ගත්ත ටච් මාකර් පෙන් සෙට් එකක් මේ පොතත් එක්කම. ඉතින් ඒකේ මම නිකන් අන්තිම පැත්තේ පිටුවක මේ විදියට 2023 කියලා ලියලා පිටු ටික පෙරලලා බලද්දි ඒ විදිහටම පිටු කීපයක් යනකම් ආපස්සට මෙන්න මේ විදියට වැදිලා තිබුණා. ඉතින් ඒ තරම් තුනි මේ පොතේ පිටු. මෙන්න මේ තියෙන්නේ මම ඒ කලින් කියපු ටච් මාකර් පෙන් සෙට් එක. ඉතින් මේක පෙන් 24ක සෙට් එකක්. මට මතක හැටියට ඒ කාලේ 2000 ගාණක් වුණා මේක. ඉතින් මම ඉස්සරහට පෙන්නන්නම් මගේ 2024 ජර්නල් බුක් එකට මොකද උනේ කියලා මේ ටච් මාකර් පෙන් සෙට් එක පාවිච්චි කරලා. ඔන්න දැන් එනවා මගේ 2024 ජර්නල් බුක් එකට. මම මේකට ගත්තේ ප්‍රෝමේට් පොතක්. හાર્ඩ් කවර් එකක් තියෙන ප්‍රෝමේට් පොතක් තමයි මම අරගත්තේ. මේකේ නම් ජෙල් පෙන් වලින් ලියන්න ගැටලුවක් උනේ නැහැ. අනිත් පැත්තේ එහෙම වැදුන්නේ නැහැ. නමුත් මම අර දැන් කලින් අවුරුද්දේ ගත්තු ටච් මාකර් පෙන් සෙට් එකෙන් මේ විදියට වෙනත් A4 කොළවල ඇඳලා පාට කරලා මේ විදියට ඇලෙව්වම ඒකේ පින්තූරේ ඒත් අනිත් පැත්තේ වදිනවා. ඒ කියන්නේ අර ටච් මාකර් පෙන් සෙට් එකේ පාටවල් ඒ විදියටම අනිත් පිටුවල වදිනවා. ඉතින් මේ විදියට මගේ මේ අවුරුද්දේ ජර්නල් බුක් එකත් හරිම කැත වුණා මේ ටච් මාකර් පෙන් සෙට් එක පාවිච්චි කරන්න හදලා.
බලන්න මම ඔයාලට දිගටම පෙන්නන්නම්. ඒ විදියට අර හැම තැනම කහ පාට රතු පාට ඒ පාට අනිත් පිටුවල වැදුනා. ඉතින් මම ඔයාලට කියන්නේ මගේ අත්දැකීම එක්ක මේ ටච් මාක පෙන් සෙට් නම් ජර්නල් කරන්න නම් ගන්න එපා. කිසිම වැඩක් නැහැ. වෙන වෙන පර්පසස් වලට ඔයාලා ගත්තට කමක් නැහැ. නමුත් මේ පේනවද ඔක්කොම ඒ අපි කලින් පිටුවේ අඳින රූපේ ඒ විදිහටම එහා පැත්තේ වදිනවා මේ ටච් මාක පෙන් සෙට් එකේ. ඉතින් මට නම් ඒක අරගෙන කිසිම තේරුමක් උනේ නැහැ. ඊට පස්සේ ඔන්න අපි යනවා දැන් මගේ 2025 ඒ කියන්නේ මේ අවුරුද්දේ ජර්නල් බුක් එකට. මේක මම ගත්තේ නිකම් බුක් ෂොප් එකකින්. ඇත්තට මේක ගනිද්දි හොඳට තිබ්බා. මේ වගේ මම මේ දැන් පෙන්නනවා වගේ ස්පයිරල් බයින්ඩින් එකක් තමයි තිබුණේ. ඉතින් ටික කලක් යද්දි මගේ ස්පයිරල් බයින්ඩින් එක හැම නිතරම ගැලවෙන්න පටන් ගත්තා. හැබැයි ඒකට මට හිතෙනවා හේතුව උනේ මම මේ පාර මේ 2025 ජර්නල් එක මට අතින් ඩිසයින් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මම ඔය ඉස්සරහට පෙන්නනවා වගේ ගොඩාක් ඒවා printed papers තමයි ඇලෙව්වේ. ඒ කියන්නේ මට පුළුවන් හැම page එකම print out අරගෙන මම මේ පොතේ ඇලෙව්වා. ඒ විදියට තමයි මාස 12ම මම හදාගත්තේ cover page එක ඊට පස්සේ ඔය මගේ vision board එක ඊට පස්සේ ඉස්සරහට ඔයාලට පෙනෙයි habit trackers ඒ හැම එකම මට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පිටු ටික ඔක්කොම මම ඩවුන්ලෝඩ් කරගෙන මේ පොතේ අලවගත්තා. ඉතින් එතකොට අර ගොඩක් මහත් වුණා පොත. මං හිතන්නේ ඒක නිසා වෙන්නේ නැති මගේ ස්පයිරල් බයින්ඩින් එක හැම නිතරම ගැලවෙන්න පටන් ගත්තේ. ඉතින් මං ඔයාලට මගේ අත්දැකීම එක්ක කියන්නේ පුළුවන් තරම් අර ජර්නල් බුක් එක එක්ක ඔයාලගේ අතින්ම ඩිසයින් කරන්න බලන්න. printed papers ගොඩාක් එක පොතක අලවන්න එපා. මෙන්න මේ මං පෙන්නනවා වගේ මං ජර්නල් බුක් එක හදලා ඉවරුණාට පස්සේ පොත ගොඩක් මහත් වුණා. මං හිතන්නේ ඒක නිසා තමයි මගේ ස්පයිරල් බයින්ඩින් එක නිතර ගැලවෙන්න පටන් ගත්තේ. ඉතින් මම හිතනවා ජර්නලින් කරන ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ගිහින් එන්නම් සතුටින් ඉන්න.